කොහොමද ඔයාලට අද මං ඔයාලට ගෙනාවේ ග්‍රොසරි shopping වීඩියෝ එකක්. ඉතින් මේ සිකුරාදා දවසක හවස් වරුවේ මං වැඩි ඉවරලා ඇවිල්ලා ස්ටේෂන් එක ළඟට වෙලා ඉන්නවා. ඉතින් හස්බන්ඩ් උත් වැඩි ඉවර වෙලා එනවා. අපි සාමාන්‍ය වීකෙන්ඩ් එකට යන්නේ නැහැ බඩු ගන්න. සිකුරාදා හවසටම බඩු අරගෙන ගෙදර යනවා. එතකොට ලේසි. ඉතින් මේ අපි ස්ටේෂන් එකේ කිට්ටුවම තියෙනවා සුපර් මාකට් දෙකකට අපි යනවා. මේ එකක් මේක ටිකක් ඇත්තටම බඩු ගණන් වැඩි. අපි අනිත් එක නෙන්න ගේම් සුපර් කියන එකට. ඒක නම් බඩු ගණන් අඩුයි. මේක අර ගොඩාක් බ්‍රෑන්ඩ් වලින් බඩු තියෙනවා. ඉතින් ඒක නිසා අර හොඳට තෝරලා බලලා ගන්න පුළුවන් නිසා මේකට එනවා. අපි මේක හැමදාම වගේ වෙන්නේ හැම සතියෙම වගේ සත් දෙකකට වගේ තර සැරයක් තමයි එන්නේ. ඉතින් මෙතන තියෙනවා ලංකාව වගේම තමයි කාඩ් තියෙනවා. අපිට අරගෙන යන්න පුළුවන්. ඉතින් යද්දිම බීම ජාති ජෙලි ජාති තියෙනවා. අයිස්ක්‍රීම් තියෙනවා. ඉතින් මේක ගොඩක් ලොකු සුපර් මාකට් එකක්. අර ගොඩක් බ්‍රෑන්ඩ් වලින් තියෙනවා. සහ හැමදේම වගේ තියෙනවා. ඒ කියන්නේ එළවලු පළතුරු බේකරි අයිටම්ස් වගේම ෆ්‍රෝසන් අයිටම්ස් ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ අයිස්ක්‍රීම් එකක් අර මාළු වෆල් එකක් වගේ හදලා මම නම් කාලා නැහැ. රහ කියලා මම අහලා තියෙනවා. මම හිම දන්නේ නැහැ. මෙතන තියෙන ෆ්‍රෝසන් අයිටම්ස් මෙතන මේ ඒ කියන්නේ ඔයගලන්ට පුළුවන් මේවා මයික්‍රෝවේව් එකට දාලා රත් කරගෙන කන්න. මේකේ ටයිම් එක ගහලා තියෙනවා, වොට් ගාන ගහලා තියෙනවා. ඉතින් පැකට් එකෙන් පැකට් එකට එක එක ಜಾති රයිස් ಜಾති පැස්ටා පීසා මේ හැම දෙයක්ම වගේ තියෙනවා. ඉතින් මේ අර ටිකක් බිසි ලයිෆ් එකක් මිනිස්සු ගත කරන්නේ. ඒ නිසා ඉතින් මේ වගේ දේවල් තියෙනවා. අපි ඊයේ ගත්තා රයිස් දෙකක්. ඉතින් හරි රහයි. ඒ කියන්නේ මේ ජපන් හාලෙන් තමයි රයිස් තියෙන්නේ. උනට ඒව රහයි. මේ තියෙන ඩෙසර්ට් අයිටම්ස් ඉක්ලෑස් තියෙනවා, කේක් ಜಾති, පුඩින් ಜಾති තියෙනවා. රසයි මේ ඩෙසර්ට් නම් මම ටිකක් මට සෙට් වෙනවා. අනිත් කැමරා ලොකුවට මට මේ සෙට් වෙන්නේ නැහැ. ඉතින් කොෆි තියෙනවා ගොඩක්. ස්ටාර්බක්ස් වලින් තියෙනවා. එක එක බ්‍රෑන්ඩ් වලින් තියෙනවා. ඉතින් එහෙම අර හැම ඕවනම් මම අර ඔක්කොම වගේ බීලා හැම જાතියෙම බීලා නැහැ. ಜಾති දෙක තුනකී වගේ බීලා තියෙනවා. මේ තියෙන බටර් තියෙනවා. ඒ වගේම චීස් තියෙනවා. මේ අර චීස් වගේ ಜಾති නම් ඇත්තටම ගණන් අඩුයි. ඉතින් දාන්න කට්ටිය ඉන්නේ. ගොඩක් එක එක අර බ්‍රෑන්ඩ් වලින් තියෙනවා. පැන්රස් ඒවා තියෙනවා, දැවිල්ල වගේ ඒවා තියෙනවා. මෙතන තියෙන පීසා මෙතන තියෙනවා සොසේජ් වල ඒවා, ඒ වගේම චීස් දාපු ඒවා, බැසිල් දාපු ඒවා එක එක જાති පීසා තියෙනවා. අපි තෙරියාකි චිකන් එකක් ගත්තා. තාම කාලා බැලුවේ නැහැ රසද කියලා. කාලා බලලා කියන්න. ඉතින් මෙතන තියෙන ෆිෂ් අයිටම්ස් ඒ කියන්නේ මෙහි අර මාළු ಜಾති තියෙන්නේ. මේ සුෂි මේවල මේ රතු පාට රෝල්ට පේන වෙති තියෙනවා. ඩිස්කවුන්ට් එකක් දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේවා එදා දවසේ ඉවර වෙනවා. කල්ලිකුත් වෙන නිසා මේවා හවස් වෙද්දි මේවල ඩිස්කවුන්ට් එකක් දානවා. 120ක හෝ 30ක එක එක ගානවල ඒව දානවා. ඉතින් එතකොට ඉතින් ගොඩාක් කට්ටිය අරන් එනවා. අපිත් ගත්තා. රසයි. මම නම් සුෂි එච්චර ෆෑන් නෙමෙයි. ඉතින් මම කෑවේ නැහැ. ඉතින් අපේ හස්බන්ඩ් ගත්තා. මේ පොකේ මේක මම දැකලා තියෙනවා ලංකාවේ try කරනවා. කොරියන් බ්‍රෑන්ඩ් එකක් මම හිතන්නේ මේකෙත් තියෙනවා, ජපාන් එකක් තියෙනවා. ඉතින් මේවත් රසයි. අර අපේ ලංකාවේ ස්ටික් වගේ ඒවා තමයි. මෙන්න ලංකාවේ කට්ටිය ගොඩක් ආසයි රාමෙන් වලට. ඉතින් මෙහෙත් තියෙනවා කොරියන් ඒවත් තියෙනවා, ජපාන් ඒවත් තියෙනවා. මම නම් ගොඩක් කාලා නැහැ. හේතුව මම එහෙම ලොකෝට නූඩ්ලස් කන කෙනෙක් නෙමෙයි. සමහරක් ජාති try කරලා තියෙනවා. කවුරු හරි කිව්වොත් රසයි කියලා ඒවා මම පොඩක් try කරනවා. එහෙම හරි ලොකෝට කන කෙනෙක් නෙමෙයි නූඩ්ලස් වගේ නම්. මේ සුපර් මාකට් එක ලොකු නිසා ඇත්තට මම ගොඩාක් තැන්වලට ගියේ නැහැ. නැත්තම් මේ වල ඔය දැන් වොෂින් පවුඩර් තියෙන පැති, සබන් මේ වගේ දේවල් තියෙන පැති වලට ඇත්තටම කියන හේතුව ඒව ගෙදර තිබ්බා. ඉතින් මේක ඇවිදලා ඉවරයක් කරන්න බැරි නිසා ගෙදරත් යන පරක් වෙනවා. ඉතින් මහන්සියෙනුත් ඉන්නේ. ඒ නිසා ඉතින් ඔක්කොම තැන්වලට ගියේ නැහැ. පස්සේ වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් පුළුවන් ටික වීඩියෝ කරගත්තා. ටිකක් සෙනගත් එක්ක හේතුව මේ සිකුරාදා දවසක් නිසා වෙන්නත් ඇති. කට්ටිය වැඩි ඉවරලා එනවා. වීකෙන්ඩ් එකක් කියලා නිසා වෙන්නත් ඇති. මේකේ චුට්ටක් මං කිව්වා බඩු ටිකක් ගණන් මේ අර පළතුරු එහෙම චුට්ටක් ගණන් මේකේ. ඉතින් මම නම් පළතුරු අපි ගත්තේ නැහැ. අපි ගත්තේ කොමඩු විතරයි. එළවලු එහෙමත් තියෙනවා. මේ කෑම් වලත් එහෙමයි. අර බෙන්තෝ වගේ තියෙන ඒවා. මේ වලත් ඩිස්කවුන්ට් එකක් දානවා. අද කල්ලිකුත් වෙන ඒවා. ඉතින් අපි නම් ඒවා ගත්තේ නැහැ. උණිගිරි තියෙනවා. ඉතින් අපි ගත්තේ කොමඩු ටිකක් ගණන් මේ දවස්වල මෙහි ටිකක් හස්නේ කාලේ එන නිසා. මේ නිසා ඉතින් අපි ගත්තේවත් දාලා තියෙන්නේ. මට ලොකුවට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් හැම එකක්ම වගේ මෙතන තියෙන බේකරි අයිටම්ස්. ඉතින් පාන්, ඒ වගේම පනිස් ಜಾති, පේස්ට්‍රි ಜಾති ගොඩක් තියෙනවා. මම ඇත්තට වීඩියෝ එකක් ගන්න නිසා තමයි පැත්තට ගියේ. නැත්තම් ගන්න දෙයක්
එතන තිබ්බේ නැහැ. මල් ජාති තියෙනවා, මල් පැල තියෙනවා, මල් බොකී තියෙනවා. ඉතින් මේක අර හැම දෙයක්ම ගන්න පුළුවන්. ඉතින් ලොකු සුපර් මාකට් එකක් නිසා. ඉතින් මල් වගේ දේවල් නම් ගණන් අඩුයි. මම ගත්තෙත් නැහැ. මෙතන තියෙන සෙල්ෆ් සර්විස් එකක්. ඒ කියන්නේ අපිට පුළුවන් shopping මෙතනින් අරගෙන ගිහිල්ලා මේ barcode scan කරලා බිල ගෙවා ගන්න. බෑග් අපිට ගෙදරින් ගෙන්නත් පුළුවන්. shopping නෙමෙයි අර ඉතින් ලොකු බෑග් තියෙනවා මලු වගේ ඒවා. ඉතින් අපි shopping දෙකක් අරගෙන ඉතින් දැන් මෙතන බිල්ල ගෙවලා අපි යනවා අර බංකෝ තව එකට යනවා ගේමි සූපර් එකට. ඉතින් මම ඒකේ වීඩියෝ එකක් ගත්තේ නැහැ. හැතර වෙලාව තිබ්බේ නැති නිසා. ඉතින් මතක් කරන්නම් මගේ වීඩියෝ එක subscribe කරන්න, like කරන්න, කැමති අය comment කරන්න. ඉතින් ඔයාලට තියෙනවා නම් අඩුපාඩු ඇති. ඒ වලට අඩුපාඩු දාන්න. ඉතින් මම පුළුවන් අහන්න නැති දේක් තියෙනවා නම් පුළුවන් විදිහට උත්තරයක් දෙන්න. ඉතින් කැමති අය subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ගිහින් එන්න. සුබ දවසක්.